එතකොට චින්තක මෙහෙට ආවට පස්සේ දැන් එයාපෝට් එකෙන් ජපාන් එයාපෝට් එකට ආවට පස්සේ ඔසකවල එයාපෝට් එකට ආවට පස්සේ එයාපෝට් එකේ ඉඳන් කොහොමද ප්‍රොසෙස් එක උනේ? ඒ ප්‍රොසීඩර් එකේදී දැන් මෙහෙ රෙසිඩන්ට් කාඩ් එකක් එහෙම ගන්න ඕන. ඒ කාඩ් ගත්තේ කොහොමද? එතකොට එතන ඉඳන් ට්‍රේනින් සෙන්ටර් එකට තමයි මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. ට්‍රේනින් සෙන්ටර් එකට එනකන් ඒ ප්‍රොසීඩර් එක සිද්ධ වුණේ කොහොමද? සහ ට්‍රේනින් සෙන්ටර් එකේ කොහොමද එක්ස්පීරියන්ස් එක මොන වගේ දේවල්ද උගන්වන්නේ? ජපාන් වලට බැස්ස ගමන් ඉතින් අපිට භාෂාව ඕන වුණා. ආපු ගමන් ඉතින් අපිට සයිරු කාඩ් ඔක්කොම හදලා දෙනවා. ඊට පස්සේ ඉස්සරහට තව මයි නේම් කාඩ් එක එනවා. ඒක හදලා දෙනවා. මෙහෙම අපිට ඔක්කොම කිසිම මේක නැහැ. අපිට ඔක්කොම කරලා දෙනවා. ඊට පස්සේ එයාපෝට් එකෙන් කොහොම හරි බැස්ස ගමන් අපිට ඔක්කොම හදලා දීලා ට්‍රේනින් සෙන්ටර් එකෙන් ආව එක්කෙනෙක් අපිව ගන්න. එයා කෙලින්ම අපිට ඕනද බඩු ගන්න අර මේ අපිට මේ ඕන කරන බඩු ගන්න අපි එක්කන් ගියා ෂොපින් කරගන්න අපිව. එතකොට මෙහෙදී දැන් මෙහෙ දැක්ක පරිසරය සහ ලංකාවේ තියෙන පරිසරය අතර පොඩි වෙනසක් තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් එතනදී උදාහරණයක් විදිහට දැන් වාහන ගත්තත් ඇත්තටම හෝන්වත් එහෙම ගහන්නේ නැහැ. මේ පරිසරය ගැන දකිනකොට මේක ඇත්තටම සාමකාමී පරිසරයක් තියෙන්නේ. ඒතර ඒ වගේ දේවල් දකිනකොට මොකද්ද හිතෙන්නේ සහ මේ ලංකාවේ සහ මෙහි තියෙන පරිසරය අතර මොකද්ද චින්තක දකින වෙනස්කම? ලොකු වෙනසක් දකිනවා. ඇත්තටම මේ පාරේ ඇවිදින කොටත් ඒක තේරෙනවා. මොකද මේ ටොපි කොලයක් කන්න ඇවීම අපේ සාමාන්‍ය ඉතින් දන්නවා ඇත්තටම මේ හරිම පිරිසිදු රටක්. පිරිසිදුකම ගැන ඉගෙන ගන්න පුළුවන් හොඳ රටක්.